හයි ගයිස් අද අපි ආවා සහර සෙන්ටර් එකට. ඉතින් මේ දවස්වල FIFA නිසා මුළු හෝල් එකම ඩෙකොරේට් කරලා තිබ්බේ ෆුට්බෝල්ස් වලිනුයි ජර්සි වලිනුයි. ඉතින් අපි මුලින්ම ගියේ The Midis කියලා ෂොප් එකට. ඒක අලුතින් දාලා තිබ්බ ෂොප් එකක්. මේ ෂොප් එකේ තිබ්බා එක එක සෙල්ලම් බඩු ಜಾති, එතකොට මේකප් ප්‍රොඩක්ට්ස්, perfumes, skin care products, ඒ වගේම පොඩි stationery items මෙන්න මේ වගේ ගොඩක් ಜಾති මෙන්න මේ ෂොප් එකේ තිබ්බා. වෙනම පැත්තක් තිබ්බා plush toys වලට. මේක නම් වැලි වගේ තිබ්බ ඇතුළේ. ඒ වගේම fragrance sticks එයාලා වෙනම tables දාලා තිබ්බා ගොඩක් ලොකු range එකකින්. අපි ගියා ඊට පස්සේ stationery items වලට. ඉතින් මාර cute products එතන තිබ්බා. permanent markers, pen ಜಾති තමයි ගොඩක් තිබ්බේ එතන. ඊට පස්සේ තිබ්බා මේ වගේ model cars. ඉතින් මෙතන classic car වගේම Lamborghini වගේ ස්පෝර්ට් කාරු තිබ්බා. ඒ වගේ මෙයාලගේ තව ප්‍රොඩක්ට් එකක් තිබ්බා. මිඩි කාස් කියලා hot wheels වගේමයි. ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන සරප්පු තිබ්බා. මේ වගේ cups, එතකොට මේ වගේ plates, ඒ වගේ ලස්සන cute items ගොඩාක් එතන තිබ්බා. මේ තියෙන්නේ makeup pouch. මේකප් ප්‍රොඩක්ට්ස් වලට වගේම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වලටත් එයාලා වෙනම තැනක් වෙන් කරලා තිබ්බා. මේ තියෙන්නේ perfumes. එයාලා වෙනම රැක් එකක ලොකු රේන්ජ් එකකින් perfumes දාලා තිබ්බා. ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් උත් ලොකු රේන්ජ් එකක එක ප්‍රොඩක්ට්ස් වලින් මුළු රාක් ඔක්කොම පිරීලා තිබ්බා. ඉතින් හෑන්ඩ් ක්‍රීම් එකක් තිබ්බා. මෙන්න මේ වගේ ඩෝනට් එකක් ෆ්‍රී හම්බෙනවා. ඒ කියන්නේ කී ටැග් එකක්. කියුට් විදිහට එයාලා මාර ලස්සන කලර්ස් යූස් කරලා ඒ මුළු ෂොප් එකම බ්‍රෑන්ඩ් කරලා තිබ්බා. ඉතින් අපිත් පොඩි ප්‍රොඩක්ට්ස් ටිකක් ගත්තා පර්ෆියුම් එකත් එක්ක. එතන තිබ්බ බකට්ස් මාර ලස්සනයි. මාර ලස්සන ඩිසයින්ස් තිබ්බේ. ඉතින් මාත් ගත්තා මගේ ෂර්ට් එකට ගලපෙන හැට් එකක්. ඊට පස්සේ මේ දවස්වල අපිට ඕන කරනම ෆෑන් ಜಾති තිබ්බා. එක ලස්සන ඩිසයින්ස් වලින්. මේ තියෙන ලන්ච් බොක්ස් කවර්ස්. ඉතින් මේක තමයි මම දැකපු ලස්සනම අයිටම් එක. ඉස්සර අපි පොඩි කාලේ මෙන්න මේ වගේ සෙල්ලම් බඩුවක් තිබ්බා. කැමරා එකක් ඇහැ තියලා බලන්න. ඒක ඇතුලේ එක පින්තූර තියෙනවා. ඉතින් මට ඒක හිතුන නිසා මම ඔයාලට පෙන්නුවා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ තමයි මේක ඇතුලේ පින්තූර ටික තිබ්බේ. අපි ඉතින් මෙතනින් බඩු ටිකක් අරගෙන ඉස්සරහට ඇදුණා. ඉතින් ඉස්සරහට යනකොට තිබ්බා තව එක ප්‍රොඩක්ට්ස් තිබ්බා, shops, ඇඳුම් කේක් ඒවා තිබ්බා. එතකොට අපිට හම්බුණා මෙන්න මේ වගේ metal stickers තියෙන shop එක. අපි මෙතන metal stickers දෙක තුනක් අරගත්තා මට කැමති විදිහේ. ඊට පස්සේ plush toys තිබ්බා. මෙන්න මේ වගේ action figures. එතකොට එක මාල වලලු මුදු කරාමු නිකන් පොලක් වගේ යටම ෆ්ලෝ එක තිබ්බේ තනිකර පොලක් වගේ නිකන් හරියම පොඩි shops තිබ්බේ. ඒවත් පහු කරගෙන අපි ආවා ෆුඩ් කෝට් එකට. ඉතින් අපි ඕඩර් කරා chicken lasagna එකකුයි passion mojito එකකුයි. ඉතින් මාර රහයි. ඊට පස්සේ අපි ඕඩර් කරා barbecue sweet rice එක. ඒක නම් sweet වැඩි. ඊට පස්සේ අපි Costa Cafe එකෙන් coffee එකකුත් බීලා අපි අපේ දවස ඉවර කරන්න හැදුවා. ඉතින් ඊට කලින් අපි ගත්ත metal stickers ටික අපේ ෆෝන් වල back covers වලට අලවගත්තා. මම ගත්තේ කාර් එකකුයි බස් එකකුයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ සෙනසුරාදා දවස අපි සහර සෙන්ටර් එකේ ගත කරේ. අපි එනකොට රෑ 9 මාරට විතර ඇති. ඉතින් මේ වගේ අපිට ඇවිදින්න පුළුවන් තැන් ඉස්සරහටත් මං ගේනවා ඇලර්ට් එකේ ඉන්න. එහෙනම් අදට අපි යනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයි හම්බ වෙමු. See you.